මේ දැන් එනවද? මොකටද දෙන්නේ? ඩිස්කෂන්. මට දෙමළ කතා කරන්න බෑනේ. මගේ ඉංග්‍රීසි දැනීමත් හොඳ මදි. ඒ අයට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. භාෂාව සිංහලෙන් නම් මම ලෑස්ති. ඕකේ. කීයටද? ඉපෙන්න අයිඩියා. මොකක්ද ගත තීරණේ? අපේ යෝජනාවට මොකද කියන්නේ? මිශ්‍ර නිලන්තර කැමැති තීරණයක් ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට අකමැති වුණොත් අපිට සිද්ධ වෙනවා මිශ්‍ර නිලන්තගේ එන්ජියෝ එකට දෙන්න සල්ලි නවත්තන්න. මොකද අපි ඩොලර් ලක්ෂ ගණන් මේ එන්ජියෝ එකට දෙන්නේ නිකන් නෙමෙයි. තේරුණාද? ඒක හරි අසාධාරණයි. ඔයාලගෙන් ගත්ත ඩොලර්ස් වලට අපි වැඩ කරලා තියෙනවා. මොනවද? ඔහෙලට යුද්ධෙන් අවාසි වෙච්ච හැම මොහොතකම අපි සාමය ගැන කතා කරා. උද්ඝෝෂණ කළා. පිකටින් තිබ්බා. ඇයි දැන් ඒවා අමතක වෙලා මේ කතා කරන්නේ? අපි ඒවට හොඳට ගෙවලා තියෙනවා. අපි තීරණයකට එමු. මම බෑ කිව්වේ නෑනේ. ඇයි එකපාරටම ඔය වගේ සද්ද තීරණ වලට යන්නේ? අපි සාකච්ඡා කරලා තීරණයක් ගමු. හරි. මම දැන් මොකද්ද කරන්න ඕන? රට ඇතුලේ ලොකු කලබලයක් ඇති වෙනවා. සිංහල දෙමළ කෝලාහලයක් ඇති වෙන්න ඕනේ. හරියට 83 වගේ. ගන්න ඕනේ. මම පත්තරකාරයෙක්. මට පත්තරයක් තියෙනවා. ඒ නිසා මට ඕනම දෙයක් කරන්න පුළුවන්. හිත අනිද්දාට බෝම්බ දෙක තුනකුත් පුපුරයි. අන්න එතකොටම කෝලාහලය ඇති වුණා නම් හරි. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. අපි ගාව ඉන්නවා සුයිසයිඩ් බෝම්බ කෙනෙක්. මොකද්ද ටාගට් එක? ටිකක් ලොකු මිනිහෙක්. විස්තර පස්සේ. මොකද කියන්නේ? City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ